මේ වීඩියෝ එක තායිලන්ඩ් වලට මාස්ටර්ස් කරන්න ෆ්‍රී මාස්ටර්ස් කරන්න ස්ටයිපන් එක්කුත් එක්ක එන්න කැමති කට්ටියට. To all my Thai friends, I'm doing this video in English, in Sinhala because I want to reply to her or him. She's asking like, how did I come to the Chulalongkorn University? So I think I should help her or him. So please bear with me. So මුලින්ම මට ඔයාට කියන්න ඕනේ නංගී හෝ මල්ලි ඔයාලා ඉන්න කැමති නම් මෙහිට මාස්ටර්ස් කරන්න මම අන්ඩර්ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප්ස් ගැන නම් දන්නේ නැහැ. මම දන්නේ නැහැ මේගොල්ලෝ දෙනවද කියලාවත්. හැබැයි මාස්ටර්ස් ස්කෝලර්ෂිප්ස් දෙනවා. පළවෙනියෙන්ම කියන්නම් චුලාලංකෝන් යුනිවර්සිටි එක හරිම හොඳ යුනිවර්සිටි එකක්. තායිලන්ඩ් වල තියෙන හොඳම යුනිවර්සිටි එක. එතකොට QS රෑන්කින් වල ගත්තොත් QS රෑන්කින් 220 ගණන් වල තමයි තියෙන්නේ. එතකොට ෆැසිලිටීස් ගත්තොත් ලංකාවේ ෆැසිලිටීස් ලංකාවේ යුනිවර්සිටි එකකට නම් ඔයා ගියේ ලංකාවේ ෆැසිලිටීස් වලට වඩා වැඩිපුර ෆැසිලිටීස් තියෙනවා කියලා මම දකිනවා. සහ ඔයා ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට ඔයාට තායි භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔයාට ඉංග්‍රීසි වලින් මාස්ටර්ස් එක කරන්න පුළුවන්. ඇයි මං තායිලන්ඩ්ම ආවේ මම පෙරාදෙණිය යුනිවර්සිටි එකේ මගේ අන්ඩර්ග්‍රැජුවේට් එක කරේ පෙරාදෙණිය යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි එකේ ස්පෙෂල් ඩිග්‍රී එකක් එක්ක. ඇයි මං තායිලන්ඩ් වලටම ආවේ කියනවා නම් මම BL ෆෑන් කෙනෙක්. මම BL ඩ්‍රාමාස් බලනවා. ඒ නිසා මට තිබුණ ලොකු උණක් තායිලන්ඩ් වලට එන්න. එහෙනම් මම බැලුවා තායිලන්ඩ් වල මාස්ටර්ස් ඩිග්‍රී එකට දෙනවද මේ ස්කෝලර්ෂිප්ස් කියලා. එතකොට මම දැක්කා මම බැලුවම යුනිවර්සිටිස් මම දැක්ක චුලාලංකෝන් යුනිවර්සිටි එක. මම චුලාලංකෝන් යුනිවර්සිටි එක ගැන සර්ච් කරලා බැලුවා. හරිම හොඳයි. and මම ආසම ඇක්ටර් කෙනෙක් එහි ඉගෙනගෙන තියෙනවා. මම හිතුවා මම මෙහි යන්න ඕනේ. and I manifested it. මම ඒක ගැන දැනගත්තට පස්සේ I manifested it. මෙතෙන්ට මං එනවාමයි කියලා. and I'm here. කොහොම හරි ඔයාටත් අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් තියෙනවා නම් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න ඔයාලා හිතනවා නම් ෆ්‍රී වෙන කන්ට්‍රි එකකට ගිහිල්ලා තායිලන්ඩ් කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. මොකද පොඩ්ඩක් මේක දැන් අපේ ඒෂියන් කන්ට්‍රි එකක් වගේමයි ලොකු කල්චර් ෂොක් එකක් එන්නෙත් නැහැ. මේ වෙදර් එකත් අපේ වගේමයි. අනිමේ දැන් ඉංග්‍රීසියෙන් කියවන්න යන මේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා කියලා එක එක කමෙන්ට් නම් දාන්න එපා. දේශගුණේ එහෙම කියලා කියන්න වචරින් නැහැ. මේ ඒකයි. කොහොම හරි මුලින්ම කියන්න ඕනේ ඔයාට මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න ආසාවක් තියෙනවා නම් මෙහෙට එන්න පුළුවන්. මේක හොඳ ඔපචුනිටි එකක්. ඔයාගේ සාමාන්‍යයෙන් ඔයා ඇප්ලයි කරනකොට චුලාලංකෝන් යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්කෝලර්ෂිප්ස් වලට ගිහිල්ලා එයාලා දෙනවා ඒෂියන් නොන් ඒෂියන් ග්‍රැජුවේට් ස්කෝලර්ෂිප් කියලා ස්කෝලර්ෂිප් එකක්. අන්න ඒ ස්කෝලර්ෂිප් එක through තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. එක ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරගෙන එයාගේ අප්‍රූවල් එක අරගෙන apply කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා directly apply කරලා ඔයාලට masters එක ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඔයාලා supervisor කෙනෙක් select කරගන්නවා වෙන්න පුළුවන්. ඒක depend වෙනවා ඔයා apply කරන program එක මත. මතක තියාගන්න scholarship name එක Asian Non-Asian Graduate Scholarship. හරිද? එතකොට ඔයාලට මොනවද හම්බ වෙන benefits? මෙහෙට එන්න ටිකට් එකට reimbursement එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා මුලින් play කරන්න ඕනේ ටිකට් එකට. ඔයාම pay කරලා එන්න ඕනේ. හැබැයි රීම්බර්ස් කරනවා ඔයාලගේ ඒ ටිකට් එක එන ටිකට් එක. ඊළඟට ඔයාගේ ඔක්කොම ටියුෂන් ෆීස් වේව් වෙනවා. ඔක්කොම හැම ප්‍රෝග්‍රෑම් එකම වගේ එහෙමයි. සමහර ඒවායි විතරක් පොඩි ගාණක් ගෙවන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා සෙමිස්ටර් එකකින් සෙමිස්ටර් එකට. බට් ඒක මැනේජ් කරගන්න පුළුවන් ඔයාට හම්බ වෙන ස්ටයිපන් එකේ. එතකොට ගොඩක් වෙලාවට ටියුෂන් ෆී එක සම්පූර්ණයෙන්ම වේව් වෙනවා. එතකොට ඔයා මොනවත් ගෙවන්න ඕනේ නැහැ යුනිවර්සිටි එකට. සහ අනිත් එක තමයි ඔයාගේ මාසෙට ඔයාට ස්ටයිපන් එකක් හම්බ වෙනවා තායි බාත් 16000ක.
ඒ ගැන ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් 1,60,000කට යන වගේ ගාණක් ඔයාට හම්බ වෙනවා මාසෙට. මෙහි ජීවත් වෙන්න හොඳටම ඇති ඒ ගාණ. I mean හොඳටම ඇති. මේ කෑම එච්චර ගණන් නැහැ. දුම් මේවා එච්චර ගණන් නැහැ. ඒ හින්දා ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. රෙන්ට් එකත් ගෙවාගෙන ඉන්න පුළුවන්. රෙන්ට් එකත් ගෙවාගෙන ඔක්කොම කරගෙන ඉන්න ඒ සල්ලි හොඳටම ඇති. ඒ හින්දා ඔයා ආස නම් මාස්ටර් එකක් කරන්න ඔයා කැමති නම් තායිලන්ඩ් වලට එන්න මේක හොඳ ඔපචුනිටි එකක්. මොකද ඔයා කිසිම දෙයක් ඔයාගෙන් යන්නේ නැහැ. හැබැයි මම මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඔයා මේ මාස්ටර්ස් එකට ඇප්ලයි කරනවා නම් ප්ලීස් වැඩ කරන්න බලන්න ඉන්න. ඒ කියන්නේ ඔයා රිප්‍රසන්ට් කරනවා අපේ රට. ඔයා ශ්‍රී ලංකන් මිනිස්සෙක් කියලා රිප්‍රසන්ට් කරනවා. එතකොට ඔයා පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න ඕනේ මට අනුවනා. සහ ඒගොල්ලෝ ඔයාට සල්ලි දෙන්නේ ගවර්න්මන්ට් එකෙන් හරි යුනිවර්සිටි එකෙන් හරි ඔයාට සල්ලි දෙන්නේ නිකන් ආතල් එකට ෆන් එකට ඉන්න නෙමෙයි. ඔයාට ඉගෙන ගන්න. ඉතින් ඒ දෙන සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න. එහෙම නැතුව ෆන් එකට ඇවිල්ලා තව කෙනෙක්ගේ chance එකක් නැති කරලා ඉගෙන ගන්නෙත් නැතුව එහෙම ලයිෆ් එකක් ගෙවන්න එපා ප්ලීස්. මං කැමති ඒ කියන්නේ ඒක ඔයාගේ choice එකක් but මං නම් හිතන්නේ ඒක ඒ සල්ලි වලට ඔයා ණය වීමක් වෙන්නේ. ඒ හින්දා ඔයාට ෆන් එක හොඳටම ගන්න පුළුවන්. work life balance කියන එක හොඳටම තියෙනවා මෙහෙ. ඔයාගේ ෆන් එක හොඳටම ගන්න පුළුවන්. හැබැයි ඒත් එක්ක ඔයාගේ ඉගෙන ගන්න වැඩත් අනිවාර්යයෙන්ම කරන්න. ඒ දෙක කියන්නේ ෆන් එක විතරක් ගන්නමත් එපා. ඉගෙන ගන්න වැඩිත් කරන්න. මොකද එතකොට ඔයාගේ රට රිප්‍රසන්ට් කරන්නේ. එතකොට තව ළමෙක් ශ්‍රී ලංකාවෙන් ඇප්ලයි කරනකොට එයාට ඔපචුනිටි එකක් ඒ කියන්නේ එයාලා හිතනවා ලංකාවේ ළමෙක් ගත්තා ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් හොඳට වැඩ කරයි. එයාට හම්බ වෙන ස්කෝලර්ෂිප් එකට වැලියු එකක් දෙයි කියලා එයාලා ගොඩක් වෙලාවට හිතනවා. මොකද මම ඒක දන්නේ මම ඉන්ටර්විව් එකට යනකොට මගේ ඉන්ටර්විව් එකේදී මට කිව්වා මට උඩින් ඉන්න කෙනා මට උඩ බැජ් එකේ ලංකාවේ ගර්ල් කෙනෙක් ඉන්නවා එයා හොඳට වැඩ කරනවා කියලා. ඒ වගේ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. එහෙම නම් ඇප්ලයි කරනවා නම් මම ගොඩක් කැමතියි. බට් ඒක වගේ choice එක but මම ඒක කියන්න ඕනි කියලා හිතුණා මොකද ඔයා තව කෙනෙක්ගේ තව රටක සල්ලි තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා. So that's how I came. Yeah. I hope you got the answer. Bye bye.